හිමිදිරි භාවනාවට ගෞරවය මහිමය දෙවිඳුන්ට දෙමින් සැබෑ ආශිර්වාදය යනු කුමක්ද යන්නෙන් යමෙක් විමසුවහොත් ඊට කදිම පිළිතුරක් 128 වන ගීතාවලියේ එක තුල ස්වාමින් වහන්සේ කෙරෙහි බයවන්නා වූ උන්වහන්සේගේ මාර්ගවල හැසිරෙන්නා වූ සියල්ලෝම වාග්යවන්තයෝය. එතුමන්ගේ මාර්ගවල හැසිරෙන්නා වූ යන්නෙන් සඳහන් කොටස වෙනත් බයිබල් අනුවාදයකට අනුව එතුමන්ගේ ජීවිතයේ ගත කිරීම නොහොත් උන්වහන්සේ මෙන් ජීවිත ගත කිරීම යනුවෙන් විස්තර වී ඇත. දෙවිඳුන්ට ඉතා සමීපව ජීවත් වන්නෝ සැබවින්ම ආශිර්වාදලත් ජන කොටසකි. සැබෑ ආශිර්වාදය වනාහි දෙවිඳුන් හා සමග ඇති සමීප සුසරතාවයයි සම්බන්ධතාවයයි. සැබෑ ආශිර්වාදයේ තීරකයන් වන්නේ ධනවත්, ප්‍රසිද්ධ, උගත්, දක්ෂ, සෞඛ්‍ය සම්පන්න, ප්‍රභු ආදී මාතෘකා නොව දෙවිතුමන් හා සමග වඩා කිට්ටුව සමීපව වාසය කරන්නාය. මේ නිසයි 73 වන ගීතාවලිය 28 තුල ආසාප් ගයන්නේ දෙවිඳුන්ට ලංවීම මට යහපත යනුවෙන්. ශුද්ධකම හා ශුද්ධ ප්‍රේමයකින් තොරව දෙවිඳුන්ට ළඟා විය නොහැක. ආදම් මේ සමීපකම අහිමි කරගත්තා වූ කෙනෙක්ය. එනමුත් කිතුතුමන්ගේ කල්වාරි පූජාව තුලින් එපිස 4:24 පවසන ආකාරයට නැවත එතුම් ශුද්ධකම කරා පිවිසිය හැක. රෝම 5:5 ප්‍රකාරයට සුදතුම් කරන කොටගෙන එතුම් ප්‍රේමය අප හදවත්වල වගුරුවා ඇත. මේ නයින් බලන කල මේ පසක් කරගත්තා වූ කෙනෙකුට සියලු වාතාවරණයන් මැද්දේ එතුම්ට සමීපව ගමන් කළ හැක.